ඉස්කෝලේ ගන්නවා මෙලෝදියක් තේරෙලා නැතුව වගේ ඇති. ඔයා කරන්න ඕනේ වම් පැත්තෙන් හරි දකුණු පැත්තෙන් හරි පටන් ගන්නවා. මේකට දාගන්න θ1. මේක θ2 කියලා දාගන්න. θ1 කියන්නේ එතකොට tan inverse x. මේක මෙහාට આવොත් θ2 කියන්නේ tan inverse 1. tan θ2 කියන්නේ y. වම් පැත්තේ එතකොට තියෙන්නේ θ1 දන θ2. දකුණු පැත්තේ tan එකක් තියෙන නිසා මම මේකට tan දානවා. ඒතර ඔයාලට මතක් වෙන්න ඕන tan a ධන b සූත්‍ර. එහෙන්න. tan a ධන b කියන්නේ tan a tan b එක ඍණ එහෙනම් මොකද වෙන්නේ tan θ1 tan θ2 එක ඍණ tan θ1 tan θ2 tan θ1 x මේක y මේක එක ඍණ xy වම් පැත්තේ tan θ1 දන θ2 කියලා තියෙන්නේ tan එක එහා පැත්තට යවුවම මොකක්ද වෙන්නේ tan inverse x ධන y බෙදීම එක ඍණ x y θ1 වලට tan inverse කියලා ලියන්න අරකට tan inverse කියලා ලියුවහම අර කියන ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. ඔක තමයි ප්‍රතිඵල ඔප්පු කරනවා කියන්නේ. තේරුණාද කියනවා?